Good morning. ඔන්න මම බිම වාඩි වෙලා ඉන්නේ. මෙතන හොඳට එළිය තියෙන හින්දා. මොකද දන්නවද අද මම පෙන්නන්න යන්නේ ඔන්න අන්තිම පාර මම්මගේ යාළුවත් එක්ක ඇවිදින්න ගියාම එයා මට අරන් දුන්න චොක්ලට් එකක්. එයා ඉතින් මාව හම්බෙන්න එද්දී ගොඩක් වෙලාවට මට මොනා හරි ගෙනත් දෙනවා නැත්තම් අරගෙන දෙනවා. මමත් මට පුළුවන් වෙලාවට එයාට මොනා හරි ගිහින් දෙනවා නැත්තම් අරගෙන දෙනවා. ඉතින් එදා මට එයා අරගෙන දුන්නේ හරිම ලස්සන චොක්ලට් එකක්. මෙන්න මේ ජාතිය තමයි අරගෙන දුන්නේ. මේකේ විශේෂත්වය මොකද්ද දන්නවද? මේ චොක්ලට් එක හදලා තියෙන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ විදිහට. හරි. ඒ වගේම ඔන්න මේ තියෙන්නේ හරිම ලස්සනයි ඒක. දැන් මේක හදලා තියෙන්නේ එක එක ප්ලැනට් එකේ විදිහට. ඒ වගේම මේ එක එක ප්ලැනට් එක 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 රස. ඉතින් මං හිතුවා මේක මම තනියම කන්නේ නැතුව ඕගොල්ලොත් එක්කම කාලා මේ එක එක රස කොහොමද කියලා බලන්න. ඉතින් අපි දෙගොල්ලම එකතු වෙලා අද කාලා රස බලමු. දැන් පළවෙනියටම තියෙන්නේ මාස්. මෙන්න මේක. මේක මාස්. ඒකේ රස කියලා තියෙන්නේ පැෂන්. ෆෘට් දෙලා පැෂන්. පැෂන් රහක් තියෙන්නේ කියලා. අපි කාලා බලමු පැෂන් රහ කොහොමද කියලා. දැන් පැෂන් කියපම් මට නම් ලංකාවේ කෙනෙක් විදිහට ඔලුවට එන්නේ පැෂන් ෆෘට්. ඒත් ඉතින් මම දන්නේ මේගොල්ලෝ මොන පැෂන් ඔලුවේ තියාගෙන මේකේ රස එකතු කරලා තියනවද කියලා. ඉතින් අපි බලමු මේකේ රස කොහොමද කියලා. දැන් මම හිතුවේ මේක නිකන් ග්‍රහලෝකෙ විදිහටම නිකන් බෝලයක් වගේ චොක්ලට් බෝලයක් ඇති කියලා. හැබැයි නෑ. මෙන්න මෙහෙම ෆ්ලැට් හාෆ් සර්කල් එකක් වගේ තමයි තියෙන්නේ. අපි කාලා බලමු. ඇත්තම කියනවා නම් පැෂන් රහක් නම් මට එන්නේ නැහැ. මේකේ මට එන්නේ කැරමල් රහක්. මේ මාස් ප්ලැනට් එකෙන් මට එන්නේ කැරමල් රහක්. අපි බලමු ඊළඟ එක. ඊළඟට තියෙන්නේ යුරේනස්. යුරේනස් එක පිස්ටාච්. පිස්ටාච් රහ කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් අපි කාලා බලමු මේකේ පිස්ටාච් රස තියෙනවද කියලා. හ්ම්. හ්ම්. ඔව්. ඒකේ පිස්ටාචියෝ නට්ස් වල රහ එනවා. ඔන්න ඊළඟට තියෙන්නේ මර්කියෝ ප්ලැනට්. ඒ කියන්නේ බුධ ග්‍රහලෝකේ.
අපි බලමු බුධ ග්‍රහ ලෝකේ මොන රසද කියලා. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ඔන්න ඉතින් මේකේ රස විදිහට දාලා තියෙන්නේ ෆ්‍රැම්බුවා. ෆ්‍රැම්බුවා කියන්නේ ෆ්‍රෙන්ච්. මේකේ ගොඩක් ඒවා මේ ෆ්‍රෙන්ච් නම් වලින් තමයි තියෙන්නේ. ෆ්‍රැම්බුවා කියන්නේ ෆ්‍රෙන්ච්. ඒ කියන්නේ ඉංග්‍රීසි වලින් නම් රාස්ප්බෙරි. අපි බලමු මේක රාස්ප්බෙරි රහද කියලා. ඒකෙන් රාස්ප්බෙරි රහක් එනවා. හරි. ඊළඟට තියෙන්නේ නෙප්චූන්. නෙප්චූන් එක ආමන්ඩ් රහයි කියලා තමයි මේකේ දාලා තියෙන්නේ. මේ තියෙන්නේ නෙප්චූන්. අපි මේකත් කාලා බලමු මේක ආමන්ඩ් රහද කියලා. හරිම ලස්සනයි හැබැයි. හ්ම්. ඔව්. ඒකත් ආමන්ඩ් රස තමයි. ඊළඟට පොඩ්ඩක් ඉන්න. මේක ෆ්‍රෙන්ච් වලින් තියෙන්නේ. මම මේක ට්‍රාන්ස්ලේට් කරලා බලන්න ඕනේ. ඔන්න ඊළඟට තිබිච්ච එක ඇත්තටම මමත් දැනගෙන හිටපු නැති හින්දා මම චුට්ටක් Google එකේ බැලුවා. එතකොට ඊළඟට තිබුණේ ගායා. ගායා කියන ප්ලැනට් එක. ගායා කියන්නේ මොන ප්ලැනට් එකටද කියලා මම දැනගෙන හිටියෙත් නෑ. ඉතින් ඔන්න මම Google එකෙනුයි අපි හැමෝම පාවිච්චි කරන chat GPT එකෙනුයි හොයලා බලද්දි තමයි දැනගත්තේ ගායා කියලා කියන්නේ පෘථුවියට. එහෙම නැත්නම් planet Earth. ඉතින් ගායා කියන එකේ තේරුම තමයි goddess of earth එහෙම නැත්නම් mother earth කියන එක. ඉතින් අන්න ඒ තේරුමෙන් තමයි පෘථුවියට ගායා කියලා කියන්නේ. ඉතින් ඔන්න චොක්ලට් කන්න ගිහින් මම නම් අලුත් දෙයක් ඉගෙන ගත්තා. මෙන්න මේක තමයි ඒ. ඔය තියෙන්නේ පෘථුවිය. හරි ලස්සනයි. හරි. ඒකේ රස කියලා තියෙන්නේ මාචා. මේක මාචා රස එකක්. ඔන්න මාචා වලට කැමති අය මේක මාචා රස. මම බලාපොරොත්තු වුණේ හැබැයි මේක මාචා රස නිසා මේ ඇතුළ කොළ පාට වෙයි කියලා. හැබැයි කොළ පාට නෙවෙයි. මේක මාචා රස මික්ස් වෙච්ච පොඩි කැරමල් රහකුත් එක්ක තමයි එන්නේ. ඊළඟට තියෙන්නේ සැටර්න්. ඉතින් සැටර්න් එකේ රහ විදිහට තියෙන්නේ වැනිලා.
මෙන්න මේක සැටන්. කාලා බලමු මේක වැනිලා රහද කියලා. ඒක රහයි. ඔව්. මේක වැනිලා රස තමයි. ඔන්න අන්තිමට අපිට තියෙන්නේ වීනස්. වීනස් එක මොන රසද? සෙල්? ඔන්න තවත් දන්නේ නැති එක. මොකක්ද සෙල් රස කියන්නේ? ඒකත් අපි චෙක් කරලා බලමු. ඔන්න හරි. ඒකත් හොයාගත්තා. සෙල් කියලා කියන්නේත් ෆ්‍රෙන්ච් වචනයක්. ඒකේ තේරුම ලුණු රස. සෝල්ට් ටේස්ට් කියන එක තමයි සෙල් කියලා කියන්නේ. ඉතින් මෙන්න මෙහෙම තමයි වීනස් හදලා තියෙන්නේ. එතකොට මේක ලුණු රසයි. ඒකේ ඇතුළ අනිත් ඒවාට වැඩිය සොෆ්ට්. ඒක කද්දි පොඩ්ඩක් ලික්විඩ් එක මෙල්ට් වෙලා වැටෙනවා. කැරමල් වලට ලුණු මිශ්‍ර වෙච්ච රහක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් අද ග්‍රහලෝක කීපයක්ම කාලා බැලුවා. එක එක රසයි. ගොඩක් රසයි. මේ ගොඩක් ඒවාට තියෙන්නේ කැරමල් රහත් එක්ක මිශ්‍ර වෙච්ච රහක්. හැබැයි වැනිලා එක එහෙමනම් පියෝ වැනිලා රස. මාස්, යුරේනස්, මර්කර් එහෙම නැත්නම් ඒ කියන්නේ බුධ, නෙප්චූන්, ගායා. ගායා කියන්නේ පෘථුවිය. ඒ වගේම සැටර්න්, වීනස්. ඔන්න ඔය ග්‍රහලෝක ඔක්කොම ටික ඔන්න අද කාලා බැලුවා. හරිම රසයි. ඉතින් මේ වගේ හරිය ලස්සන ඩිසයින්ස් වලට හදපු හරිය ලස්සනට පේන්ටින්ග්ස් වලට හදපු කලර්ෆුල් චොක්ලට්ස් ගන්න තියෙනවා මෙහි ජපානයේ. මේ සමහර ඒවා දැක්කම එතන කන්න හිතෙන්නෙත් නෑ මොකද එච්චර ලස්සනයි. මම තව පස්සේ වෙලාවක ඒව එකක් ගෙනත් පෙන්නන්නම්. හරිය ලස්සන කියුට් සත්තු විදිහට එහෙම නැත්තම් මල් විදිහට එහෙම හදපු ලස්සන චොක්ලට්ස් තියෙනවා. ඒවා දැක්කහම ඇත්තට ඒක කන්න හිතෙන්නේ නෑ ලස්සනට තියාගෙන ඉන්න හිතෙනවා. හැබැයි ඉතින් මම චොක්ලට් වලට ගොඩාක් ආසයි. ඒකින්ද මම නම් තියාගෙන ඉන්නේ නෑ. කාලා බලනවා. එහෙනම් අපි ආයෙ දවසක හම්බ වෙමු. එතකන් බයි.